මම හම්බෙන්නාව බොහෝ ප්‍රබල පුජ්‍යරෝ කීප දෙනෙක්. ආයි මං කියන්නේ කෙලිම කියනවා. හරි හෝ වැරදි හෝ මට වැඩක් නැහැ. එඩිටර් ප්‍රකාශයක් කරා. කෙනෙක් කියන්නේ නැහැ මේක. කනේ පාරක් ගැහුව ජුව පිය කියලා. අර ගලට සේරම විස ඇදෙන ඇදිච්ච ගමම ටක් ගාලා අර ගල වැටෙනවා. අර එලකිරි එක රතු පාට වෙලා යනවා. ලේ පාට වෙලා යනවා. අද වෙනතුරු සුද්දෙකුටවත් මොන පද්දෙකුටවත් මේ චාරිත ධර්මයේ වහන්න බැරි වුණා. සිතට බෙහෙත් කළා තියෙන එකම එක්කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. අයිද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතට බෙහෙත් කරා මිසක් එයා කයට බෙහෙත් කළා නෑ නේ. බුදුමතේ නම් සියල්ල දත් නේ. ඔව් ආයි අඩුපාඩුවක් නෑ සියල්ල දත් කියලා කියන බුදුන්ට. බුද්ධ ශාසනය කියන්නේ මේ ජ්‍යොතිෂයත් අභිභව සියල්ලම සුන් කරපු එකක්. දැන් ඔබ නෙවෙයි මේක දික් කරේ නැද්ද? දික් කරා. මෙහෙම අතක් තියෙන ඔබ දැක්කද කොහෙවත්? ඔව් පුතේ. ඉඳගන්න පුතේ. මොකද වන්නහත් අපි මේ දහම් වැඩසටහන් ගණනාවක් කරා බාහිරත් එක. ඔව්. මම හිතුවා ඒ අතරින් වෙනස් වැඩසටහනක් කරන්න ඕන කියලා. ඔව්. මේ වෙලාව කියනෝනේ වෙලාව. කේන්දරේ. ඔව් කේලපත් කඩේ. ඔව් ඒ බලන බොහෝ පිරිසක් ඉන්න ජෝතිෂ වේදිකා කියලා කියාගත්තා. නමුත් අපි දන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. මේ වෙලාව මේ කේන්දර කෑල්ල බලලා මොනවද කියන්නේ බොරු කියනද කියලා අපි කිසි දන්නේ නැහැ නේ මේ ගැන. ඔව්. මම හිතුවා ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් ඒ ගැන විග්‍රහ කරන්න ඕන කියලා. ඔබ වහන්සේ ඒ ගැන දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට ඔබ වහන්සේ ඒ ගැන සුදුසුයි කියලා. ඔව්. මෙහෙම කම්පුතේ. ජ්‍යොතිෂය පිළිබඳ මං ආගමානුකූල පැත්තේ හැර වෙන පැතිකඩවල වලට යන්නේ නැති වැඩසටහන් මම ගෙනියන්නේ. ඉතින් නුඹ ජ්‍යොතිෂය කිව්වහම ඉරහඳ තාරකා යට තමයි බුදු උනේ. අපි නිවන් දකින්න යති දක්වා ගමන් කරන්නේ මේ ඉරහඳ තාරකයට. ඒක නිසා ඒකට කියන ජ්‍යොතිෂය කියලා. ඒක ගැන කතා කරාට කමන්නේ. ජ්‍යොතිෂයෙන් දැන් මේ බුලත් අතක් ගෙන දුන්නා. චාරිත්‍ර ධර්මයක්. මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ පුතේ? හොඳනේ මේ බොහෝ තැන්වල බුලත් අතක් බලාපොරොත්තු වෙන්නේ ඇල්ලොප් එකක් එක්ක දෙනවා නම් තමයි කේන්දර කෑල්ල ගොඩක් කටිය සතුටු. මේ බුලත් අතින් කියන මොනවා හරි දෙයක් තියෙනවද? ඔව් බුලත් අතින් කියනවා කියන්නේ මේකේ අපේ පුරාණ මිනිසුන්ගේ තිබිච්ච චාරිත්‍ර මේවා චාරිත්‍ර ධර්ම. එහෙමයි. අයිර මෙන්න මෙහෙම සංසිද්ධියක් තියෙනවා හරිද? ඒක සමාජගත වෙලා තියෙනවා අද වෙනතුරුම එදා සමාජගත වෙච්ච දිගින් දිගටම සමාජගත වෙනවා. මෙන්න මෙසේ බුලත් කොලයක් අල්ලගත්තා මේ බුලතේ චාරිත්‍රයට යමු අපි ඉස්සෙල්ලම. මෙන්න මෙහෙම නවලා බුලත් කොලේ ගත්තාම අයිද නාග ලෝකෙන් මේ බුලත් මෙහෙට ආවයි කියන මතේ තියෙනවා. ওই තොইল සම්ප්‍රදාය තුල තියෙනවා ඒක. ණයා ගෙනල්ලා තියෙන බුලත් කොලේ අල්ලගෙන දෙපැත්ත නවලහලා මෙතනින් අල්ලගෙන තියෙන්නේ කොලේ අගයි නැට්ටයි දෙක අහුවෙන්න මෙහෙම අල්ලන් තමයි ආවේ නාග ලෝකෙ ඉඳලා. ඒක නිසා මෙන්න මෙහෙම මේ සිද්ධිය තියෙන තොইল කරන තැන්වල චාරිත්‍ර ධර්ම කරන තැන්වල මෙන්න මෙහෙම එක පදයක් මම ගන්නම්. බුලතේ අග මුල නොකඩා කෑවද ඉන් ආවස්දොස් අද දුරු වේවිද මේ චාරිත්‍ර ධර්ම වල කොටස්. ඒක බුලතේ අග මුල නොකඩා කෑවද නාගයා මේ බුලත ගෙනල්ලා තියෙන්නේ නාග ලෝකෙන්. මෙන්න මෙහෙම අගයි මුලයි දෙක නවලා අල්ලන් ඇවිල්ලා තියෙනවා. එතකොට නාගයාගේ විෂ තිබිලා තියෙන්න පුළුවන් මේ අගයි මුලයි. අන්න ඒක හේතු කොටගෙන බුලත් කන හැම මිනිහෙම ඒක එදා හිටන් පුරුද්දක් කියලා තියෙන බුලතේ අගින් කඩලා විසිකරනවා මුලින් කඩලා විසිකරනවා. හරිද? ඒක අපිට අදත් දකින්න පුළුවන් නේ. අන්න ඒ චාරිත්‍ර ධර්මයේ තමයි තියෙන්නේ බුලතට තියෙන යම්කිසි විශ්ව බල ශක්තියක්. මේක ඖෂධීය ගුණයකුත් තියෙනවා. හරිද? ඖෂධීය ගුණය කියන්නේ බොහෝ දුරට මේ බුලත් කොලයක් විතරක් හපලා කන්න දෙවිසක් තියෙනවා කුඩා කාලේ පොඩි ළමයින්ට යම් යම් අසාත්මිකතාවයන් වල යම් පොඩි අවස්ථාවල බඩේ කැක්කුම් වල බුලත් කොලයක් විතරක් කඩලා කන්න දෙනවා ළමයට හපන්න කියලා. අපු ගමන් සුවපත් වෙනවා. එතකොට මේක චාරිත්‍ර ධර්මයකට යනවා. හරිද? චාරිත්‍ර ධර්ම එකක් තමයි බුලත් 40ක් දීලා අපි දෙමව්පියන් ගුරුවරාදීන් වැඩිහිටිය අය ප්‍රභූන් ට නමස්කාර කිරීමක් කරන චාරිත්‍රය තියෙන ඒකෙදී බුලත්
40ක් තමයි අනුදැන වදාලේ. අතක් කියලා කියන බුලත් 40කට. ඒකට කියන බුලත් අතක් කියලා. මෙන්න මේ බුලත් අතේ චාරිත්‍රයක් තියෙනවා. දැන් බුලත් අත පහුගිය කාලේ ටික ටික ගෙටි වෙලා බුලත් 20ක් අරන් එන්න පටන් ගත්තා. 20ක් ටික ටික ගෙටි වෙලා ගිහිල්ලා හැලා එක බුලත් කොලෙත් අරන් ආයෙ ඉන්නවා. එක බුලත් කොලෙත් දැන් නවතලා හැලා ඇම්බුලන්ස් කවරයක් ගෙන. හරිද? චාරිත්‍ර ධර්මයත් එක්ක ඇම්බුලන්ස් කවරේ ගණන් ගන්නේ නැහැ. පුරාණ මිනිසුන් පුතේ වෙද මහතුරු හිටියා. රෝගියා අරගෙන යනකොට අනිවාර්යයෙන්ම බුලත් අත ගෙනියන්නම ඕන ලෙඩත් අරගෙන අපේ පුරාණ වෙද මහතුරු හිටියානේ බුලත් අතත් අරගෙන තමයි යන්නේ. බුලත් අතේ 1 2 3 4 මෙහෙම ගණන් කරලා අරගෙන බුලතෙන් කියන්න පුළුවන් ලොකු වැදගත් සංසිද්ධියක්. ඒක ශාස්ත්‍රීය ගණයට වැටෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ බුලත් අතකුත් අරගෙන ගියාට පස්සේ බුලත ගණන් කරලා හදලා හැල්ලා සකස් කරන්න පුළුවන්. මේ පහුගිය දවසේ මම හම්බෙන්නාව බොහෝ ප්‍රබල පුජ්‍යරෝ කීප දෙනෙක්. ડોක්ටර් මහත්තයයි ડોක්ටර් නෝනයි එයාගේ පුතා කතිකාචාර්යවරයෙක් ඒ කතිකාචාර්යතුමාගේ නෝනයි ආවා. ඇවිල්ලා හැලා හිටන් මයි ළඟ බුලත් අතක් තිබුණේ නැහැ. එතන යම් කිසි ප්‍රමාණයක් දුන්නෙන් පස්සේ මම ඒක ගණනලා බලනකොට 7 මංගල ස්ථානය. 7 වෙනි කොලේ ගත්ත ගමන් 7 වෙනි කොලේ විශාල පළුද්දක් තිබුණා. අයිය මම ඒක අනිත් පැත්තේ මේ සුඩින් තියලා හැයලා බලලා හැයලා ඒගොල්ලන්ගේ මුඛ ගත්තේ මම මේ 7 පළුද්ද තිබුණා 7 විවාහ ස්ථානය 7 යන මංගල ස්ථානය. මම කිව්වා මේ බුලත් අත දීමෙන් ඒගොල්ලන්ට විස්තර වශයෙන් කිව්වේ නැහැ. ඔබලාගේ මොකද්ද මංගල පළුද්දක් තියෙනවා විවාහ ජීවිතේ පවුලුදුයි ওই දොස්තර මහත්තයා මේ කවුද මේ ළමයි දෙන්න. එතකොට කිව්වා මගේ පුතයි ලේලි කියලා. මං කිව්වා කොච්චර මොනවා වුණත් සමහර විට ලිංගික පාරිශුද්ධතාවය මං කියන්නේ කෙලිම කියනවා. හරි හෝ වැරදි හෝ මට වැඩක් නැහැ. එහෙමයි. අයිද ලිංගික පාරිශුද්ධතාවයෙන් තොර විවාහ ජීවිතයක් මොකද 7 වෙනි පළුදු කොලයක්. ඒක බරපතල විදිහට කලාමැදිරි කාලා විකසිත වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා සමහර විට මෙන්න මේකේ පළුද්දක් තියෙනවා. ඔබ තේරුම් ගත්තේ නැද්ද මේ දුව කවුද කියලා? හයිද? දුව ලිංගික පාරිශුද්ධතාවයෙන් තොර විය යුතුයි කියන එඩිටර් ප්‍රකාශයක් කරා. කෙනෙක් කියන්නේ නැහැ මේක. ඊට පස්සේ එහෙම කියනකොට ඒ දුවගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙන්න පටන් ගත්තා. ටොක් ගාලා කඳුළු පිටදා නහයෙන් අඬනවා. ඊට පස්සේ පුතා කතා කරා. පුතා කතිකාචාර්යවරින් ඔව් අපේ හාමුදුරනේ ඒ ප්‍රශ්නේ මේ දරුවට යොමු කරන්න එපා. ඒක මගේ වැරද්දක් කිව්වා. මං කිව්වා හරි මොකක් හරි වැරද්ද කතා කරන්නකෝ. මං කලින් විවාහ වෙලා ඉඳලා ඒකෙන් දිග්ගසාද වෙලා ඒ ළමයා දැන් ලායට ගෙන ඉනහක් දන්නේ නැහැ මේ දෙවෙනි එක කරේ. මං කිව්වා ඉතින් දැන් මං නිවැරදිව බුලත් වලින් කිව්වා. හරියට හරි. හයිද මේකේ තියෙන විශාල ශාස්ත්‍රීය මතයක්. ඒකෙන්ම පෙන්වු ගන්න පුළුවන් මේ ශාස්ත්‍රීය මතයක්. බුලත් අතක් නැතුව එන්න එපා කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ බුලත් අත ගෙනාවත් රත්තරන් පුතේ එවෙල ගිහිල්ලා කොටුවට කඩාගත්ත බුලත් අතක් ගේන්න ඕන. එතනයි ගොනු වෙච්ච ක්‍රමේ තියෙන්නේ. අපි ගොනු වෙච්ච ක්‍රමේ 1 2 3 4 කොළ ගන්නෙ. ජම්ම සම්පත් විපත් ප්‍රත්‍යාරි වද මෛත්‍රී ඔය විදිහට සකස් වෙච්ච ක්‍රමයක් තියෙනවා. අන්න ඒ සකස් වෙච්ච ක්‍රමයට ගොළ ටික ගන්නකොට 1 2 3 4 5 6 7 8 9 දක්වා විශේෂයි. අංක විද්‍යාවේ 9යි තියෙන්නේ. ඉතින් 7 වෙනි විවාහ ස්ථානයේ අර 7 වෙනි කොලේ පළුදු වෙලා තියෙච්ච එක වෙන මං කිව්වා හරියටම හරි. එතෙන්දී විවාහය දික්කසාද වෙලද වෙන සිදුවෙච්ච විවාහයක්. එතකොට ඉතින් මේ ගෑනු දරුවට ඒකේ බලපෑමක් නැහැ කියන එක ඒ කතිකාචාර්යතුමා කිව්වා. මං කිව්වා ඇයි නැහැ කියන්නේ. ලිංගික පාරිශුද්ධතාවයෙන් තොර මිනිහෙක් එක්ක ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එයාට බලපාන්නේ නැත්තේ. ඔය එයාට බලපාන ඔබට බලපානවා. ආයිද මෙන්න මේ විස්තරය බුලත් අතේ විශාල දැවැන්ත විස්තරයක් තියෙන රත්තරන් පුතේ. ඒක ඒ හරියටම කියන්න නම් ඔවුන් එනකොට කොටුවට ගිහිල්ලා කොටුවෙන් කඩාගත්ත බුලත් ටිකක් එතකොට ගොනු වෙන ක්‍රමයක් තියෙනවා.
අර වැලෙන් 1 2 3 4 කියලා ඒ එක පිළිවෙලකට කඩාගෙන අන්න ඒ බුලත් අත දෙන්න ඕන. ඒකේ තමයි හැබෑම නිවැරදි තත්ත්වය ගන්න පුළුවන්. දැන් කඩේට ගිහින් ගත්තන් පස්සේ ඒක මුදලාලි කෙනෙක් දීපු අතක්නේ. නිවැරදිව කඩලගෙන අපි කන්නේ කී දෙනේ බොණු කොල්ලා තියෙද ඔය ටික කඩනකොට. අන්න ඒ තැන් වල වැඩි ඉස්සර පුරාණ කාලේ කෙලින්ම යන ගමන් ඒ යන්ති තැනකට වෙද මහත්තයල වෙනිතට ඔහෙ හරි යන ගමන් සියල්ල සූදානම් කරලා ගිහිල්ලා අතරමඟ තියන ගමන් කොටුවට ගිහිල්ලා බුලත් ටික කඩන් ගියේ. ඒ ගොනු වෙච්ච ක්‍රමයක් තියෙනවා. අන්න එතෙන්දී හරියටම මේ බුලත් අතෙන් කියන්න පුළුවන් විශාලම ශාස්ත්‍රයක්. මයි ළඟට ඔය එන කාණ්ඩේ එනකොට විශේෂයෙන්ම බුලත් අත නැවන මම ආපහු යවනවා. ඒගොල්ලන්ට කොටු නැති වෙන්න පුළුවන් අද. කඩෙන් හරි අරගෙන එන්න. ආපහු යවලා හාලා හිටන් බුලත් ටිකක් ගෙනු. ඒත් යමක් කියා ගන්න පුළුවන් නිවැරදි ආව කොයිතරම් දෙයක් කියන්න පුළුවන්ද මේ බුලත් අතෙන් කියන විශාල ශාස්ත්‍රයක් තියෙනවා. අංක විද්‍යාවට ගත්තොත් 1 2 3 4 5 6 7 8 9යි. අංක 9යි තියෙන්නේ. ඔව්. මෙන්න මේ අංක 9 ගත්තන් පස්සේ අපි කියමු වත් එක පොල් ගැඩුවා. වත් එක පොල් ගැඩුවට පස්සේ පොල් ටික බෙදන්න තියෙන මොකද ඉස්සර ඉතින් අර ගම් ක්‍රමයක් තියෙන්නේ නැන්දම්මා පොඩි අම්මා පුංචි අම්මා ලොකු අම්මා බාප්පා අරගොල්ලෝ මේගොල්ලෝ ඔහොම කෙනෙකුට මේ මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා පොල් ගැඩුවෙන් පස්සේ පොල් බෙදන ක්‍රමයක් තියෙනවා. හයිද? එක ගොඩක් ලොකු අම්මලා ගෙදරට ගොඩක් දැම්මා. පුංචි අම්මලා ගෙදරට ගොඩක් දැම්මා. බාප්පලා ගෙදරට ගොඩක් දැම්මා. අංක විද්‍යාව හැදුනේ ඔතනින්. එහෙම ගොඩක් දැම්මෙන් පස්සේ අතන තියෙන 3ක්. ඊළඟ කොට 2ක් තියෙන. එහෙට 2ක් ඇති. හයිද? 2ක් කිව්වන් පස්සේ ඒකට ඇඟිල්ලෙන් පොළවේ යන්නයි කියන යම්කිසි සංඥාවක් ඔන 2යි. නැත්නම් එකේව 2ක් ගැහුවා. නැත්නම් අරක්තන එකේව 3ක් ගැහුවා. මෙන්න මේ අන්දමින් තමයි මේ අංක විද්‍යාව ගොඩ නැගිලා තියෙන්නේ. 1 2 3 4 5 6 7 8 9යි අංක විද්‍යාවේ තියෙන්නේ අංක 9යි. 9 තියෙන අතුරේ ඒකේ ගැටලු 9න් එහා පැත්තේ කාණ්ඩෙට බෙදන්න ක්‍රමයක් නැහැ. හරිද? ඊට පස්සේ පසු කාලීනෝ බුද්ධිගලනයේ සමාජ තුළ සංසරණේ යනකොට බිඳුව කියන එක හොයාගත්ත එක්කෙනෙක්. බිඳුව හොයාගත්තන් පස්සේ අංක විද්‍යාවේ ප්‍රබලම දියුණුව ලැබෙන බිඳුවේ. අයිද අන්න ඊට පස්සේ ඕන කෙනෙකුට ඕන තරමක් බෙදන්න පුළුවන් දැන් අංක විද්‍යාවට අනුව. මෙන්න මේ අංක විද්‍යාවයි බුලත් ශාස්ත්‍රයේ දෙකේ විශාල සම්බන්ධතාවයක් තියෙනවා. අංක විද්‍යාව සහ බුලත් මේ දෙකේ අපේ ගැමි පරිසරය ගත්තහම මොන්න තරම් විශිෂ්ටද කියන පණිවිඩය මෙතන තියෙනවා. ඒ මිනිස්සු සුන්දරයි, සුන්දර ජීවිතයක්. කොච්චර හරි වෙද මහත්තයා ළඟට ගියොත් මේ ශාස්ත්‍රීය ක්‍රමය ගිලිහිලා ගිහිල්ලා මේ රටවල් ආක්‍රමණය කිරීම නිසා අපේ රටේ තිබිච්ච ඉන්දියාවේ තිබිච්ච ශාස්ත්‍රීය ක්‍රමය ගිලිහිලා ගිහිල්ලා මොකද හිතුවා බටහිර ලෝකෙන් ඇවිල්ලා මේ රටවල් ආක්‍රමණය කරා. ඊට පස්සේ විනාශයක් වුණා. නමුත් හරිනම් අංක විද්‍යාවට අනුව ගත්තොත් මේ ජ්‍යොතිෂය හරහා ගත්තොත් සම්පූර්ණ පුජ්‍යලෙකගේ චරිත ලක්ෂණය මේ තුලම තියෙනවා. ආයි අමෝතුෙන් කියන්න දෙයක් ඕනේ නැහැ. ඉස්සර වෙද මහතුරු ඉන්න මෙන්න මෙහෙම දෙයක් වුණා. මේ සාත්‍රේ මම කුඩා කාලේ අයිද සර්පේ දෂ්ට කරා. සර්පේ දෂ්ට කරපු ගමන්ම ගමේ ගොඩේ වෙද මහත්තයා ඉන්නේ කුඹුරු දිගෙන යන්න තියෙන්නේ. පණිවිඩේ දුවලා එක්කෙනෙක් ගියා වෙද මහත්තයාලා ඇගිලට සර්පේ දෂ්ට කරපු පණිවිඩේ කියන්නේ වෙද මහත්තයාටක් ගාලා එනවා සර්පයා දෂ්ට කරපු දැනට. මේ ගෙදර හිටි දුවන්න පුළුවන් හිටියේ කොළුවේ තමයි ඌට කිව්වා දුවලා ගිහින් වෙද මහත්තයාට කියාපිය බොල. අයිද සර්පේ දෂ්ට කරාගෙන. ඊට පස්සේ මේ කොළුව කුඹුරු දිගේ අරින් මෙන් දිව්වා හති දාගෙන දිව්වා දුවනකොට දේහ ලක්ෂණ විද්‍යාව. හරිද? මේ බුලතත් එක්කම තව බැඳිලා යන විද්‍යාව තියෙන දේහ ලක්ෂණ විද්‍යාව. අන්නේ කොල්ලා ගිහපු ගමන්ම පළවෙනි කියන වචනේ මුල් අකුර අරගත්ත වෙද මහත්තයා ඒවට සැලසුම් වෙලා ඉන්නේ. ඒකත් අරගෙන බැලුවාම එයා දැනගත්ත ණය දෂ්ට කරලා තියෙනවා. අයිද බලන්නකොට ණයද කිව්වද වෙනින් කිව්වද මොකක් කිව්වා ඊළඟට කොටේ ගුරු මුස්ති කියලා තියෙනවා. ඒක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟ විතරයි තියෙන්නේ. නැකිටලා හැල්ලා මේ කොළුවට කනේ පාරක් ගැහුවා දුව පිය කියලා. කනේ පාර ගහපු ගමන් ලෙඩ සනීපයි.
ඊට පස්සේ දන්නව බෙහෙත මොකක්ද ණයා දස්ත කරපුවාක් දන්නව අර ආපු දූත මෙහෙවර හරහා දූතෙක් නෙවෙයි දූත මෙහෙවර හරහා සතා මොකද්ද දස්ත කරපු සතා කවුද පළවෙනි බෙහෙත තමයි කනට ගහලා එළවීම හරිද එතනින්ම විස මර්ධනය වෙලා තියෙන්නේ දූත මෙහෙවර හරහා විස මර්ධනය කළා මේක අද කිව්වට පිළිගත්තේ නැතුව මේක තමයි ඇත්ත දැන් ඉන්න පරම්පරාව අහලවත් නැති ඇති හරිද ඊට පස්සේ ඉතින් බෙද මහත්තයා දන්නෝ සර්පයා කවුද කියලා බෙහෙත් හැරමිට තියෙන බෙහෙත් ටික. හරිද? හැරමිට තියෙන බෙහෙත් එක හැරමිට ගත්ත තව වැඩිපුර තියෙන අරගත්ත අරගෙන ගිහිල්ලා අහලා හිටන් අන්න ණයාට අවශ්‍ය බෙහෙත් ටික දිනන ඒකට කියන නයි ගල් තියෙන විස ගල් තියෙනනේ විස අදින ගල් තියෙන. අන්න ඒ ගලත් අරගෙන ගිහිල්ලා අහලා එයයි මේ කළහලා ගල තියෙන හදියටම අර දෂ්ටකට ගලට ගල ඇලිලා අල්ලනවා. ඇල්ලුවට පස්සේ විස ඇදෙනකන් විද මහත්තයා ඉතින් ඉන්නේ නැහැ. ඇදිලා හැලා අර විස ඇදුනට පස්සේ අර ගලට සේරම විස ඇදෙන ඇදිච්ච ගමම ටක් ගාලා අර ගල වැටෙනවා. විස ඇදිලා ඉවරයි. අයිද ඊට පස්සේ අර ගල අරගෙන හැලා හිටන් එල කිරි හෝ පොල් කිරි හෝ හදිසියට එල කිරි නැත්තම් විශේෂයෙන්ම එල කිරි භාජනයට දානවා අර විස අදින ගල. දාලා ටිකක් වෙලා යනකොට තන්නේ කර අර එලකිරි එක රතු පාට වෙලා යනවා ලේ පාට වෙලා යනවා මේ අපි දැන් දෙකපුවා එතකොට අර විස ඇදලා ඉවරයි ඊට පස්සේ අර ගෙදරින් තේකක් දෙනවා තියෙන හැටියට කුකුරුම්බ ගෙඩියක් හදලා දෙන විදිහ මහත්තයන් ඒකත් දීලා ගෙදර එන සල්ලි වෙන්නේ නේ හයිද ඒ මොන තරම් විශේෂද මොන තරම් ගෞරවණීයද හයිද ණයා කාලේ වෙලෙම සනීප කරේ එච්චර ඕනේ නැහැ පුතේ. අපේ පැරණි ශාස්ත්‍රීය මතයට පයින් ගහලා තියෙන විශේෂයෙන්ම ඒක අභාවයට ඇවිත් බටහිර ලෝකයේ විසින් ඇවිල්ලා. මේක විනාශ කරා. රොබර්ට් නොක්ස් 1600 ගණන් වල හරියට මට ඩේට් එක මතක නෑ 1600 ගණන් වලයි රොබර්ට් නොක්ස් අපේ ලංකාවට නැව කැඩිලා ආවේ නේ. නැව කැඩිලා ඇවිල්ලා හිටන් අන්තිමට සජ්ජුරුවත් එක්ක වුවමාරුවක් සංසන්දනයක් වෙලා අහලා හිටන් අන්තිමට ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තා. එදා ඉතින් තිබිච්ච තත්ත්වය අපිට ඒවල් සංසන්දනය කරන්න ඕනේ නෑ. අපේ රජ්ජුරුවත් වැරදි වෙන්න පුළුවන් එතෙන්දී. හරිද? ඉතින් අත්අඩංගුවට අරගෙන අහලා 19 අවුරුද්දක් රොබර්ට් නොක්ස් මෙහි හිරකාරයෙක් වුණා. 19 අවුරුද්දක් හිරකාරයෙක් ගලින්දර අහලා 19 අවුරුද්දකට පසුව මෙතනින් පැනලා ගියා. එදා හෙළදිව කියලා පොත ලියවිලා තියෙනවා. අන්නේ රොබර්ට් නොක්ස් 19 අවුරුද්දක් මෙතන ඉඳලා හොරෙන් පැනලා රහසිගතව 19 අවුරුද්දකට පස්සේ ගංගාවල් දිගේ කකුල වලට කොළපොඩ්ඩට ගහගෙන ගිහිල්ලා තියෙන කටු ඇණේකට සපත්තු නෑනේ අපේ රටේ දවස්වල තියෙන්නේ. අන්න එහෙම කරගෙන තව එක්කෙනෙකුත් එක්ක ඇවිල්ලා හල් හිටන් ත්‍රිකුණාමලය පැත්තෙන් තමයි නැවට නැගලා තියෙන්නේ. ඒගොල්ලයි නැවන්නේ වෙන නැවකට නැග්ගන් පස්සේ නැවේ මාස 3ක් කොහෙද නැව් වලින් මාරු වෙවි එංගලන්තෙට ගියා. ගියාට පස්සේ මල්ලි හිටියා තාත්තත් මෙහෙදිම මලා තාත්තා ඩුංගට ගත්තා. අන්න රොබර්ට් නොක්ස් එංගලන්තෙට ගිහිල්ලා නැවේ යන තුන් මාසෙ තමයි පොතක් ලිව්වේ. අන්න ඒක තමයි අපේ හැබෑම ඉතිහාසය. රොබර්ට් නොක්ස් ලියපු එදා හෙළදිව කියන පොත තමයි සැබෑම ඉතිහාසය. අන්න ඒක තමයි නිවැරදි ඉතිහාසය. එදා තිබිච්ච සංසිද්ධීන් ඔක්කොම දුන්නා. අන්න එදා එක තැනක තියෙනවා එදා හෙළදිව පොතේ ඇති ගහකින් වැටිලා කොළුවෙක් පොල් ගහකින් වැටිලා අත බිදිලා කැඩිලා අත එල්ලගෙන ආවා. එල්ලගෙන ඇවිල්ලා අහලා හිටන් ගෙනාවා විද මහත්තයාගේ ගෙදරට ගහ විද මහත්තයාගේ පැදුරක් තියුණා ස්ටෝපේ පැදුරුලින් දැම්මා. දැම්මෙන් පස්සේ විද මහත්තයාගේ උයනවලු. සද්ද නැතුව ගණන් ගන්නේ නැලු. ඉතින් හරි පීඩාව මේ ලෙඩේ කැවිලා තියෙන අත බිදිලා. හයිද එයාගේ වැඩේ කර ඉන්න ගමන් ඇවිල්ලා බැලුවා. ඇවිල්ලා බලහලා එක්කෙනෙකුට කෙසෙල් කොලයක් කපන් මරෙන් බං කිව්වහම කෙසෙල් කොලේ කපන් ආවලු. කපන් ආවෙන් පස්සේ කෙසෙල් කොලේ තියුවේ තවල කරගෙන තියෙන අර උයන බතෙන්මලු. ඒකේ බතෙන් අර උයලා ඒකට තෙල් වගේක් ගාලා බෙහෙත් ටික ගාලා මොන හරි මන්ත්‍ර ශාස්ත්‍රීය ක්‍රමයකට එක්ක මතුල මේ වරකොලෝ කියලා අරගෙන ආලා අරුගේ අතේ වෙලුවලු කෙසෙල් කොලේ. තව පටි දෙකකුත් තියලා ගැට ගැහුවලු. ගැට ගහලා හැල්ලා තව නොයෙක් ක්‍රම සහිතව තියලා උන්න හිටපිය කියලා මෙයා ආයි ගිහින් උයනවලු. උයලා
සේරම සකස් කරලා මාළුවක් පිනක් එදා හැටියට හදලා සේරම සකස් කරලා ඇයි ඉල්ලහලට අරගොල්ලෝ ටිකක් කතා කර කර ඉන්නවලු අරු වචන දාපු ගමන් අර වෙලලා තියනවා තවත් ටිකක් වෙලා ඒගේ ටයිම් එක යනකම් දරලා කිව්වලු මේවට කොළෝ දැන් හයිද ආවලු ඇවිල්ලා හලිගොල්ලෝ මෙන්න මේ පොල් ගහට ඵල මේ අත බින්දලා ඇට බින්දලා හැමෙන් එල්ලලා ආපු අතලු ඒක තියෙන රොබර්ට් නස්ගේ පොතේ හයිද ඊට පස්සේ කොළෝ මෙන්න මේ පොල් ගහට ඵල දැන් තෝ පොල් ගහ කින්නට ඵල මේ ගහට කිව්වලු මේ අත බින්දිච්ච එක පට ගාලා පොල් ගහට නැගලු නැගලා හලා පහු කඩාපිය කිව්වලු ගෙඩියක් ඔය කැඩිච්ච අතින්ම ගෙඩියක් කඩලා බිම්බ දැම්මලු බැස්සලු බැස්සම ඕක දැන් ලියපිය කිව්වලු එයාගේ තාත්තා කවුද ආපු එකන ලෝක ලියපන් කිව්වලු ලිව්වලු ලියලා බැලුවා පස්සේ අතේ මුකුත් නැහැලු සම්පූර්ණ හනිපොළු පැය කීපයයි අපේ හෙළ වෙදකම මේ රොබර්ට් නොක්ස් එයා තින්නේ බොරු නෙවෙයි උද්දෙක් එංගලන්තේ ඒ මිනිහා 19 අවුරුද්දක් ඉරේ හිටින් දහලා යන ගමන් ලියපු පොත මෙන්න අපේ ඉතිහාසය හැබෑම ඉතිහාසය මේකෙන් ඔප්පු කරගන්න පුළුවන් අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ මොනතරම් විශිෂ්ටද ඉතින් ඒවට පයින් ගහලා තියෙනවා ඒවා බටහිර ලෝකයේ මිනිස්සු ඇවිල්ලා විනාශ කරලා දාලා තියෙනවා අපේ දේශීය ක්‍රමය අයිද දැන් බටහිර ලෝකෙට ඇවිල්ලා නම් අයිද රෝහල් හදලා තියෙනවා රෝහලට ගෙනියනවා අයිද අක්මාව කිව්වා අක්මාවෙන් කෑල්ලක් කපලා වීසි කරා. අයිද හදවත කිව්වා හදවතෙන් කෑල්ලක් කපලා වීසි කරා. වකුගඩුව කිව්වා වකුගඩුව පිටින් ගලවලා වීසි කරා. අයිද එක ක්‍රමයෙන් ශරීරේ කෑලි කප වීසි කරන වෙන එකකේ කෑලි කප දාන. ඒක සාමාන්‍ය සරල දෙයක්. නමුත් එයා සංසාරයෙන් ගෙනාවු බොඩිය සුවපත් කිරීම නෙමෙයි කරලා තියෙන්නේ. අනුන්ගේ බොඩි කැල්ලක් දාලා බටහිර ලෝකේ. අපේ තිවිච්ච බොඩියම හරියට හදා දීපෝ ජෝතිෂය මේ අපේ වෙද ශාස්ත්‍රයක් අපිට දියුනේ ඉතා විශිෂ්ටයි ගුණාත්මක වාය අනුන්ගේ බොඩි කෑලි අපේ ශරීරයට දාපු නැති වෛද්‍ය ශාස්ත්‍රයක් සිංහල එහෙල පසු ක්‍රමය මේ අනුන්ගේ කෑලි කප දාන ක්‍රමය නෙවෙයි අපිට දියුනේ නේ අව් අපි එතකොට මේ මිනිස්සු සංසාරයෙන් ගිලාපු ගුණේ නෙවෙයිනේ තියෙන්නේ කලවම් ගුණයක් වෙන හේකුගේ කෑලි හයිද ඒක දාපු වෙලේ හිටක මුගේ මනෝභාවයත් විනාශ වෙනවා. හයිද මේක සූක්ෂමයි. හයිද ඒ කැලල දැම්මයි කියලා විනාශ වෙන්නේ නැහැ කියන්න ගන්න බෑ. මොකද අනුන්ගේ කැලලක් නේ. ආන්නේ ගුණයක් ගහලා හැලා හිටම් මිනිසා විකාශන වෙලා මිනිසා නොමිනිසා වී ඇත නවීන තාක්ෂණය. ඒ වගේ විශාල පරිවර්තන ගොඩක් තියෙනවා. තවත් ගත්තොත් බුලත හයිද අද වෙනතුරු සුද්දෙකුටවත් මොන පද්දෙකුටවත් මේ චාරිත්‍ර ධර්මයේ වහන්න බැරි වුණා උන් රට වැහුවා අරවා කරා මේවා කරා නොයෙක් දේවල් කරා නොයෙක් විනාශ කරා තේ හිටෙව්වා අරවා කරා මේවා කරා ආර්ථික ක්‍රම සේරම කරා බුලතේ ගුණේ නැති කරන්න උන්ට පිළිලං උනේ නෑ අද වෙනතුරු ඒ බුලතේ ගුණේ අදත් එසේම පවතිනවා ඒ බුලත් ශාස්ත්‍රයේ පිළිබඳ ක්‍රමය නොනැසී පවතිනවා නමුත් එදා තොවිල් ශාස්ත්‍රාරම බුලතත් එක්ක කරපු ඇත්ත වශයෙන්ම ලෙඩ්ඩු සුවපත් කරලා දීලා තියෙනවා. මොකද හේතුව මෙන්න මේ පණිවිඩෙත් පුතේ සමාජගත කරන්න ඊටම වැදගත්. හරිද? මම කුඩා කාලේ හරිද? මෙන්න මෙහෙම පණිවිඩයක් තියුණා. එක්තරා අපේ අසල්වැසි බාලම්ම කෙනෙක්ගේ දුවක් විවාහ වෙලා ගියා අවුරුදු ගාණක් තිස්සේ ළමයි නෑ. අයිද ඊට පස්සේ ළමයි නැති එකට තොইলයක් කරා. අපි මම එතකොට කුඩා. හරිද? තොইলේ පටන් අරගෙන හාල් හිටන් හැන්දෑ හිටන් එක තොইল 18 සංනියක් තියෙන සංනි වලින් එක ක්‍රමයක් තමයි මේ අම්මලා හම්බෙච්ච බබාලා හම්බෙච්ච නැති අම්මලාට කරන තොইলේ. අයිද ඒයින් තොইলක් මම දැක්ක මගේ කුඩා කාලේ. අයිද තොইলේ පටන් අරගෙන නොයෙක් ස්තෝත්‍ර ගායනා සජ්ජායනා විනෝදචාරී ගමන් අර විනෝද ක්‍රම අරවම උපයෝගී කරගෙන තොইলයක් කරගෙන යනවා සැරසිලි අරම ගොඩක් තියාගෙන රාත්‍රී 12 විතර වුණාට පස්සේ ලස්සන බෝඩියක් ගෙනල්ලා වතුර බේසම ළඟ තියලා අයිද අර මේ ළමයි නැති ආතුර නෝනා කියලා යයි තියලා තියෙන පැදුරක වාඩි කරලා එතන ඉස්සරහින් බේසමයි වතුර බේසමයි කියලා බෝනි කරගෙන අර මේ ශාස්ත්‍රීය ක්‍රමයකම නේ තොইল කියමු ඒ තොইলේ කරන මහත්ය එතන වාඩි වෙලා ඉඳගෙන බංකු පුටියේ වාඩි වෙලා අයිද අර බබා නාවනෝ සබංගානෝ හෝදනෝ ඊළඟට නැගිටලා අර කාන්තාවට පෙන්න නට ඇවිදිනෝ මේ බබාව හුරතල් කරනෝ ඉඹිනෝ බලනෝ එහෙම කළා හිටන්
අන්තිමට තොইল අවසන් කරන මොකද හේතුව අර කාන්තාවගේ මනෝභාවයේ සිත පිළිබඳ මනෝභාවයේ අවිස්සීමක් අර කරලා තියෙන්නේ. හරිද? මනෝභාවයේ අවිස්සීමත් සමග ඇත්ත වශයෙන්ම ඒ අවුරුද්දක් ගියේ නෑ ළමයි කුස පිළිඳගෙන ඉන්නවා. ඒක සත්‍යවාදී කතාවක්. එතකොට එතෙන්දී චාරිත්‍ර ධර්ම වශයෙන් ඒවා පෙන්눔 කළ දෙලයාගේ මනෝභාවය හිර වෙච්ච දෙයක් තියුණා නම් අන්නේ මනෝභාවයේ අවුලවලහල්ලා සිත පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරලා යට දරුවන් ඇති කරා. මේ කාන්තාවගේ සිත ගලවලා ඉවත් කරා. අරක මලකඳක්. සිත ඉවත් කරපු ගමන් මලකඳන්නේ. මලකඳට ළමයි හදන්න බෑ. එහෙනම් ළමයි හදලා තියෙන්නේ මේ සිතටනේ. මෙන්න සිතේ ඒකාබද්ධ සංසාර ගමන. ඒක මෙතෙන්දී අඩුපාඩුවක් තියුණා නම් සිතේ ඉතිබිලා තියෙන අඩුපාඩුව කුණු කය. එහෙනම් සිතත් එක්ක එදා අපේ බෞද්ධ ජනතාව අපේ සිංහල ජනතාව ගනුදෙනු කරලා තියෙන මෙන්න මේ සිතත් එක්ක පරම වශයෙන්. අයිද එහෙම නැතුව මේ කය දෙවෙනි තැනට මේ සිත කය වචනය කියන තුන්දොරක් කියලා එකක් තියෙනවා බුද්ධ ශාසනයට අනුව. තුන්දොරෙන් විශේෂයෙන්ම මේකේ ප්‍රබලම එක තමයි සිත. සිත ඉවත් කරපුවම ඕක මලකඳක්. පස් වෙලා යනවා විනාශ වෙලා යනවා. මේ සිත දීර්ඝ කාලීනව පවතින ගනුදෙනු කළ යුත්තේ වෛද්‍ය ශාස්ත්‍රයේ කුමන ශාස්ත්‍රයක් හෝ වේවා ආගමනුකූල ශාස්ත්‍රයක් හෝ වේවා මෙන්න මේ සිතත් එක්ක ගනුදෙනු කළ යුතු සම්පූර්ණ සුවය ලැබෙන විට සිතත් එක්ක ගනුදෙනු. ඒක ලේසි වැඩක් නෙමෙයි. තව කෙනෙකුට පුළුවන් තව කෙනෙක්ගේ සිතත් එක්ක ගනුදෙනුවක් කරලා සුවපත් කිරීමක් කරගන්න අය කයත් එක්ක තියෙන සිත. නමුත් සෑම පුජ්‍යලයකම තම තමන්ගේ සිත සුවපත් කර ගැනීමට ආර්ය මාර්ගයේ ගමන් කළා හිටන් ආර්ය පුජ්‍යලයන් ගමන් කරපු මාර්ගයේ ගමන් කළා මෙන්න මේ සිත සුවපත් කරගත්තාද අන්න ඔහුට සියලු රෝග අවසන් වෙනවා එතෙන්දී. මේ රෝග කියන්නේ කුණු කයර අල්ලන දෙයක්. සිත මුල් කරගෙන කුණු කයේ තමයි රෝග තියෙන්නේ. ඔබලා කවදාවත් සිතට බෙහෙත් කරන්නේ නැහනේ. කයට විතරයිනේ ওই බෙහෙත් කරන්නේ. සිතට බෙහෙත් කරන්න කොහේවත් රෝගලා තියෙද? මනෝවෛද්‍යවරු කියලා කොටසක් ඉන්නවා. හැබැයිද බොරුව. සිතට බෙහෙත් කරලා තියෙන එකම එක්කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. අයිද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතට බෙහෙත් කරා මිසක් එයා කයට බෙහෙත් කළා නැහැ නේ. මෙන්න මේ සිතට බෙහෙත් කරගන්න තුරු අපේ ගමන අපේ සිංහල ජාතිය අනිත් ජාති මෙන්න පුළුවන් සිංහල කියලා කියන්න බෑ ජාතිවාදයයි ඉසෙනවා. සංසාර ගමන යන මේ සියලු සත්‍යය මනුෂ්‍ය සත්‍යය මනුෂ්‍ය වර්ගය අනිත් සත්ව අපිට ගන්න බෑනේ. මනුෂ්‍ය වර්ගයට සිතත් එක්ක ගනුදෙනු කිරීම උචිත වෙනු ඇත කියන පණිවිඩය පුතේ අද දෙන්න. මෙන්න මේක සමාජයට කළා සිතත් එක්ක පණිවිඩයක් සකස් කරගන්න කියන්නේ. එතකොට සිතත් එක්ක ගනුදෙනු මේ චාරිත්‍ර ධර්මය බුලත මත බුලත ලෝක ස්වභාවය. අද ඒකයි සිතයි මේ ටික එකතු කරගත්තාම නිදොස් නිරෝගී මිනිස්සෙක් වෙන මොනවත් නැහැ ඉතියා. හොඳයි පුතේ වෙන මොනවද අහගන්න තියෙන්නේ? අපේ හඳුන්නේ මේ කේන්ද්‍ර සටහන ගත්තා. කේන්දරයකුත් නෑවද? දැන් ඕකේ මම කියන්න ඕන දැන්. ඔව් පුතේ. සටහන ගත්තා දැන්. ග්‍රහලෝකේ ඉන්න ග්‍රහලෝකේ ටික දන්නේ නැති මිනිස්සුත් කේන්ද්‍ර බලනවා. ඔව්. එතකොට අපේ මිනිස්සුත් පුරුදු වෙලා තියෙන උදේට ඔෆිස් එකට යන ගමන් කේන්ද්‍ර සටහන දීගෙන ගිහිල්ලා හවසට එන ගමන් ඒකේ ලියලා තියෙන දේ ඇවිල්ලා බලන්න. ඔව් මිනිහෙක් උඩහම සාමාන්‍ය වශයෙන් පුජ්‍යලයකට අපි දෙනවා සාමාන්‍ය සංසිද්ධියක්. බුදුවරයෙක් නම් සියල්ල දත් නේ. ඔව් ආයි අඩුපාඩුවක් නැහැ සියල්ල දත් කියලා කියන බුදුන්ට. ආයි ඊට පස්සෙත් අපි දන්න යම් යම් ශාස්ත්‍රීය මත තියෙනවානේ. සමාජයේ එක එක ශාස්ත්‍රීය ක්‍රම තියෙනවා. අයිද කුඹුරු කොටන්න එක්කන කුඹුරු කොටන්න දාන්න වෙලාවට වක්කට බන්නේ දාන්න නියරේ මඩ දිගෙන හිට දාන්න වතුර හිඳ බේරලා යන්න තියෙන මීගුල් වහලා නියරේ මඩ තියන්න දාන්නෝනේ. අනේ කුඹුරු කරන ශාස්ත්‍රය එක එක ශාස්ත්‍ර මත තියෙන ලොවින් එක එක් දෙයකට වෙයි සමතනේ. ඔව් ලොවින් එක දෙයකට වෙයි සමත කිව්වනම් මේ ජ්‍යොතිෂයත් එක එක්කෙනා එක එක දේවල් වලට සමත් වෙලා තියෙනවා. එහෙනම් මේ පිළිබඳ මොකද පුතේ ඔබට අහන්න හිතුනේ? මේකේ මොකද්ද තියෙන්නේ අහගන්න රෙවිනේ? ඔව් මේකේ මිතුන ලක්නේ තියෙන්නේ නේ. මොකද්ද දැනගන්නකොට මේ පිළිවෙල විස්තරයක්ද විග්‍රහයක්ද? ග්‍රහ පිළිදීන් ටික. ඒකේ මොකද්ද කියවෙන්නේ? ග්‍රහ පිළිදීන් ටික තියෙන්නේ මෙන්න මෙහෙම විස්තරයක් මම දෙන්නම්. ජෝතිෂ පාඩම ගිහලාකට. හරිද? හොඳයි හොඳයි වතරම් පුතේ යා වටිනවා. හරිද? ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා
සතියේ දවස් 7නේ. ඉරියා කියන්නේ සූර්යයා. සඳුර කියන්නේ චන්ද්‍රයා. අඟහරු වාත කියන්නේ අඟහරු තරුව. අර ඇමරිකාවෙන් කන්නාඩි දාලා බලන්නේ ලේ රතු පාටට පේනවලු අඟහරු තරුව. ලේට අධිපති ග්‍රහය, මෙර ග්‍රහය, චණ්ඩි ග්‍රහය, සල්ලාල ග්‍රහය කියලා කියන්නේ අපි ඒ ග්‍රහයට යොච්චි අර. බුධ තරුව. අයිද ඊළඟට බ්‍රහස්පති තරුව. ඊළඟට සිකුරු තරුව. ඊළඟට සෙනසුරු තරුව. මේ සූර්යයා වටේ ගමන් කරන ග්‍රහ වස්තුන් ටිකක් එක්තරා ක්‍රමයකට භ්‍රමණය වෙනවා. හරිද? මේකෙන් අන්තිම කෙලවරේම තියෙන්නේ සෙනසුරු තරුව. සෙනසුරු තරුව එක ග්‍රහයෙන් එක දෙයට අධිපති. අපි ගමු මේ ඉර පායලා තියෙන දැන් මේ වෙලාවේ සූර්යානේ. ඉර සූර්යාගේ ගුණය මේ ලෝකෙට ඇති වෙන්නේ කොහොමද කියන පරිවිඩ මේකෙන් ගන්න. ජ්‍යොතිෂය තරම් විස්මිත දෙයක් තවත් ඉන්න එපා. බුද්ධ ශාසනය කියන්නේ මේ ජ්‍යොතිෂයත් අභිභව සියල්ලම සුන් කරපු එකක්. අද මෙතන ඉන්න ඕන මිනිහා. එහෙනම් ඉර ගම්මු අපි. ඉර ගත්තන් පස්සේ සූර්යා අධිපතිත්වයක් දරන යමකට. මොකටද අධිපතිත්වය දරන්නේ සූර්යා? මේ විශ්ව න්‍යාය ධර්මයේ සූර්යත් එක්ක කරන මේක සියලුම දෙනා පිළිගන්නවා. ආයි කතාවකින් තොරයි මෙන්න මේ ටික විස්තරේ දුන්නාම. සූර්යා ගම්මු කුමකටද අධිපති? මේ එක ග්‍රහයෙන් එක එකට අධිපති. සූර්යා අධිපති ජීවයට. ජීව කාටක ග්‍රහයා. තනකොළ පැලෑටියක් පවතින්න බෑ. සූර්යා නිමේෂයක් නැති වුණා නම් මොනම දෙයක් පවතින්නේ නැහැ. සම්පූර්ණයෙන් සූර්යා ජීව කාටක ග්‍රහය හැටියට නමක් දීලා තියෙනවා. ඒක ඇත්ත. ක්‍රූර ග්‍රහය කියලා තව නමක් දීලා තියෙනවා. සූර්යා ක්‍රූරා යව්ව පිටේනකොට ඉන්න බෑනේ. ඔව් ඊළඟට තියෙන්නේ චන්ද්‍රයානේ. චන්ද්‍රයා සිතුවිලි වලට අධිපති. හරිද? එතකොට චන්ද්‍රයාගේ තිති ක්‍රමයක් කරහා මේක ගමන් කරගෙන යනවා. පුර 15ක පොයදාට තමයි හඳේ පිරිත් එක තියෙන්නේ. චන්ද්‍රයා අධිපති කරන්නේ සිතුවිලි වලට. එහෙනම් සිතුවිලි වලට අධිපති චන්ද්‍රයා බලපානවා නම් පුර 15ක පොය තමයි හඳ පිරීලා තියෙන්නේ. එහෙනම් සිතුවිලි පිරිච්ච වෙලාවක් තමයි පුර 15ක පොයවල්. බුදු වීම, ඉපදීම, බුදු වීම, පිරිනිවීම මේ තුන් මංගල්‍යම සිදුනේ පුර 15ක සිත පිරිච්ච වෙලාවක. හයිද? ඊළඟට තිති වශයෙන් තියෙන පුර තිති 15ක්, අව තිති 15ක්. ඔන්න විදිහට සටහන් වෙලා තියෙන. චන්ද්‍රය අධිපති වෙන්නේ සිතුවිලි වලට. ඒක තමයි බුදු බව කරා යන්න පුළුවන් උනේ පුර 15ක පොය දවසක. මතක තියාගන්න. සේසිදුයි මාලාව. ඒක විදිහකට හඳ. ඊළඟට අඟහරු ග්‍රහය තමයි ওই යුද සෙම්පතිය හැටියට සඳහන් කරපු බරපතල භයානක ග්‍රහය. විශාල විනාශයන් මේ රටේ යුද බිය අරන් ඊයේ පෙරේදා මේ පහුගිය දවසේ ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් විනාශ කළා දැම්මා. සුනාමියක් කුණු කුණාටුවක් ජලයක් ගලලානේ. ඒකට අධිපති වෙනවා චන්ද්‍රයා සහ කුජ. දෙන්න විශාල රටේ විනාශයක් කළා දැම්මා. කුජ විශේෂයි බලපාන එකට ලේට අධිපති මෙර චණ්ඩි සල්ලාල ග්‍රහය. චන්ද්‍රයත් එක්ක එකතු වෙලා යම්කිසි සිදු පීඩා. ඕක ජ්‍යොතිෂාර ඉතා සියුම් දර්ශනයකින් බැලුවොත් ඕන කෙනෙකුට පිළිගන්න පුළුවන්. ඊළඟට බුද්ධ කියන්නේ සුන්දර සුරතල් ග්‍රහයේ රජ දියන හැටියට සඳහන් කරලා තියෙනවා. ඥානකාර ග්‍රහය නුවණට අධිපති ග්‍රහය. බොහොම උසස් නුවණක් ඇති වෙනවා බුද්ධ මහදසාවේ අධ්‍යාපනය කරන්න කෙනෙකුට උදා වුණොත්. ඊළඟට ගුරු ග්‍රහය. ගුරු කියන්නේ සුර ගුරු දෙවියන්ගේ ගුරුන්නාන්සේ හැටියට සඳහන් කරලා තියෙනවා. රජුන්ට උපදෙස් දෙන පුරোহিත ග්‍රහය හැටියට සඳහන් කරලා තියෙනවා. ඊටාම ප්‍රබලම ග්‍රහ තාරකාවක්. ඒවයි කිරණ ලැබෙන ආකාරයට තමයි මේ ජෝතිෂය හදලා තියෙන්නේ. ඊළඟට සිකුරු තරුව. සිකුරු කියන්නේ ලස්සන සුන්දර ග්‍රහ තරුවක්. උදේට හවසට මේ බටහිරින් නැගෙනහිරින් පේන තියෙන හති බැලුවාම ඒ තාරකා විද්‍යාඥයන් බලනවා. ඒ බැලුවාම ඒ අයට පේන්න තියෙනවා ඉර බටු තරුව කියලා හල්ල සිකුරු තරුව. හරිද? ඊළඟට තියෙන සෙනසුරුව මේ විශ්වයේ ඈතම කෙළවරේ තියෙන්නේ සෙනසුරු තරුව. කෙළවරේම සෙනසුරු තරුව ගත්තොත් සමහර විට විශාලම ග්‍රහ තාරකාවක්. ඒක
රූප දීලා තියෙන මේ සෑම ග්‍රහ තාරකාටම රන් උටුන්නක් පැලඳගත්ත කුමාරයෙක් තමයි රජෙක් තමයි සූර්යයා. චන්ද්‍රයා මව් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ කවුරුණක් පිළිගන්නේ නේ. ඒ අම්මා තාත්තා දෙන්න හැටියට තමයි ඉරහඳ දෙක පිළිඅරන් තියෙන්නේ. ඒ දෙක පේන්නම තියෙනවා. අනිත් ග්‍රහයන් අපිට පේන්නේ ඈතයි කණ්ණාඩි දාලා බලන්න ඕන. ජ්‍යොතිෂඥයෝ කණ්ණාඩි දාලා මොලේ පාවිච්චි කරලා බලලා මේ ජ්‍යොතිෂය හදාarලා තියෙනවා. එතකොට ඉර හඳ දෙක ප්‍රබලම ග්‍රහ තාරකා දෙක අපිට තදින්ම බලපානවා. එතකොට පුර පක්ෂයේ පඳ පිරෙන්න ඉපදිච්ච ළමයන්ගේ මනෝභාවය ඉතා බලවත්. හඳ පිරීලා තියෙන්නේ කොයි දවස්වලද 15ක පොයේ දෙපැත්තේ දවස් 5 හඳ පිරීලා ඉඳලා. අන්න ඒ ටික තමයි පුර ජ්‍යොතිෂය හරහා යන්නේ. දැන් ලිත්වල লীලා තියෙන මාසේ පොයෙන් පස්සේ 15 වෙනකම් පුර 15ක ඉඳලා මාසේ පොය වෙනකම් අව කියලා ලියන්න වෙන ක්‍රමයක් නැති නිසා. මොකද පුර වෙන්නේ නම් 15ක පොයේ දෙපැත්තේ දවස් 5 පුර. හඳ පිරීලා තියෙන මේ ටිකේනේ. ආයකට තමයි පුර කියන්නේ. අන්න මේ දවස් 5 පොයට ඉස්සරින්ද පොයට 15ක පොයට ඉස්සරින්ද දවස් 5කුත් 15ක පොයේ පස්සේ දවස් 5කුත් තුල ඉපදින ළමයින්ගේ මනෝභාවය ඉතා බලවත්. අය ඔවුන් සිත දියුණු කරපු මිනිස්සෙක් ඒ වෙලාවට උපදින්න පුළුවන්. දියුණු කරගන්න පුළුවන් ඔහුට. මෙන්න මේ වගේ ජ්‍යොතිෂ හරහා සටහන් ගහගෙන යනකොට මෙයා ඉපදලා තින්නේ ලග්නෙ මිතුන. එතකොට මේකේ තියෙන ලග්නෙකුත් ලග්නේ තමයි ඉස්සෙල්ලම පාද ගන්නේ ජ්‍යොතිෂය හරහා. ළමයෙක් ඉපදිච්ච වෙලාව දුන්නා. ඒ වෙලාව දුන්නාම මේ ඉරහඳ තාරකා කරගෙන හරි ජ්‍යොතිෂ පොත්වල තියෙනවා. ඇමරිකාවෙන් තියෙන කණ්ණාඩි බලන ක්‍රමයටත් එනවා ඇති. අපි දන්නේ නැහැ ජ්‍යොතිෂය හරහා. එතකොට කණ්ණාඩියක් නැතුව මේ ලියාපුවා හරියටම හරි. ඉර පායන වෙලාව බහින වෙලාව මේ ජ්‍යොතිෂ පොත්වල දීලා තියෙනවා. ඇමරිකාවෙන් දීලා නැහැ නේ එහෙම. රුසියාවෙන් දීලා නැහැ නේ එහෙම නෑ. ජ්‍යොතිෂ පොත්වල සාමාන්‍ය ජනතාව මේ දීලා තියෙනවා. හරියට මේ වෙලාවට ඉර පායලා ඇත. හරියට මේ වෙලාවට ඉර බහැලා ඇත. එහෙනම් මේ ජ්‍යොතිෂය ඊටම වැදගත් ශාස්ත්‍රයක්. මේක නොනැසී පවතින්නේ මේක වැදගත් නිසා. දැන් නම් මේවත් විනාශ වෙලා නේ. මේක නම් නොනැසී පවතිනවා. එහෙනම් මෙන්න මේ හඳහන අයිති එක්කෙනාගේ මෙන්න මෙතන තියෙන මිථුන ඉස්සෙල්ලම ගන්න අපි ජ්‍යොතිෂයේ යම්කිසි පැත්තකින් මතුවෙච්ච සිටිජේ මතුවෙච්ච ලග්නේ මිථුන ලග්නේ මෙන්න මේ වෙලාවට ඉපදිච්ච මේ පුජ්‍යලයාගේ මිථුන ලග්නේ මතුවෙලා තියෙනවා. අන්න මිථුන ලග්නේ මතුනාට පස්සේ ඒක වටේට පිහිටපු ග්‍රහචාරය ලක්ෂණට සටහන් කරනවා. ඊළඟට පුතේ මේ ජ්‍යොතිෂය සහ හඳ අහන සහ හස්ත රේඛා දෙකම එකයි. හස්ත රේඛාවේ තියෙන මෙන්න මේක සිකුරු මණ්ඩලය, මේක චන්ද්‍ර මණ්ඩලය, මේක බුධ මණ්ඩලය, මේක රවි මණ්ඩලය, මේක සෙනසුරු මණ්ඩලය, මේක ගුරු මණ්ඩලය, මේක කුජ මණ්ඩලය. 1 2 3 4 5 6 7 ඔන්න සතියේ දවස් 7. මෙතන තියෙන පුරුක් කීපයක්. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. නැත්තම් ඒක මේක ගත්තේ නැත්නම් අයිද මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. නැත්නම් දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් එහෙම ගත්තත් ජනවාරි පෙබරවාරි එකක් කොහෙන් ගත්තත් මෙන්න මේ තමයි මාස 12. අය මේ තමයි සතියේ දවස් 7. මාස 12 පෙන්නවා සතියේ දවස් 7 පෙන්නවා. එතකොට මම තාම මේක ගැන කිව්වේ නැහැ. මොකද ඒක යන්නේ නෙකිවි. ඒකේ පුරුදු දෙකක් තියෙනවා. මේ 3ක් ඉතින් ගත්තා. දැන් මෙහෙම කරන්න. හොඳට මගේ අත අල්ලන්නකො බලන්න. අන්න එහෙම ඇල්ලු ගමම්ම හරිද මේ කිව්වේ ඉරහඳ තාරකා ඔක්කොම සූර්යයත් එක්කනේ. ඒ සියල්ලම මේෂ වෘෂභ මිථුන කටක තියෙන මේ විශේෂ කරගෙන තාරකානේ. ඒ සේරම එක පැත්තකට ගියා. මේ මාපටගෙඩ විතර තනියෙන් තරනවා. පුළුවන් බල ශක්තියක් ආයි හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ නේ. එහෙනම් මේ විශ්වයට වඩා බලවත් වෙනවා මේකනේ. මේ මොකද්ද පුතේ උඩු සිත යටි සිත කියන එක. හරිද? එතකොට මේ මොන ඇඟිල්ලද පුතේ? සුල ඇඟිල්ල. මේ මොන ඇඟිල්ලද? වෙද ඇඟිල්ල. මේ මොන ඇඟිල්ලද? ද ඇඟිල්ල. මේ මොන ඇඟිල්ලද? දබ්බර ඇඟිල්ල. නේද? ඔව්. මේක තමයි හිතපිය තොට කියලා දිකරන්නේ. ඒක නිසා ඒකට දබර ඇඟිල්ල කියන්නේ. පොඩි ළමයා ධන ගාන ගමනොත් මේ ඇඟිල්ල දික් කරනවා අම්මට. තරහ ගිය ගමන්නේ. එහෙනම් භවගාමී පුරුද්ද මේක දික් කරන්නේ. දැන් ඔබ නෙවෙයි මේක දික් කරේ නැද්ද? දික් කරා.
ඕනම ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක මේක තමයි දික් කරන්නේ භව පුරුද්ද. කවුද පුරුදු කරේ? භව පුරුද්ද. එතකොට මේක ගැන මම තාම කිව්වේ නෑනේ. මේක උඩුසිත මේක යටිසිත පුතේ. උඩුසිත යටිසිත පුරුදු දෙකයිනේ තියෙන්නේ. මං කියවනේ ඒක විශ්ේ එක පැත්තකට ගියා අනිත් පැත්ත මහා පටංගිල්ල විතරක් ගියලා ඒක තියන්නේ උඩුසිත යටිසිත. විශ්වයට වඩා බලවත් මේ සිත එක පැත්තක් දරුවා. එහෙනම් මෙන්න මතක තියාගන්න මේක දඹරගිල්ල කිව්ව නේද? මෙහෙම අතක් තියෙන ඔබ දැක්කද කොහෙවත්? ගෞතම බුදුරජාණන් වහන්සේගේ අත මෙසේ පෙන්නලා තියෙනනේ. මේකට කිව්වා පුතේ උඩු සිත යටි සිත. සිත විසින් මේ දඹරය පාලනය කර ඇත. මේක තමයි දඹරේ හිතු තොට මන් දෙන්නම් නේද? ඔව් අන්න දඹරේ පාලනය කළ බුදුවරයෙක් මහා රහතුන් දඹරේ පාලනය කරපියා. බුදුවරයෙක් තමයි ඒ දමනය කළා ලෝකෙට පෙන්වන්නේ මේ දඹරය පාලනය කරගත යුතුය මිනිසුන් විසින්. එතකොට මෙන්න මේ දඹරේ පාලනය කරගත්ත එකේ අපේ බෞද්ධ කතාවකට යම් පුතේ නාලාගිරියට රාකල 16 15 හාමුදුරු බුදුහාමුදුරු පාරේ වඩිනකොට නාලාගිරියට රාකල 16ක් පොවලා රාකල 16ක් නේ ඇතෙකුට පෙව්වහම කොහොම මත්වීමක් ඇද්ද ඒ පලාතක් විනාසයිනේ. අන්න තීර්ථක විසින් බුදුහාමුදුරු ඉස්සරහට නාලාගිරි කියන අත රාකල 16 පොවලා එව්ව ගමම්ම බුදුහාමුදුරු මෙන්න මේ අත දැම්මේ මම දබරය පාලනය කර ඇත. අර රාකල 16 පොර බීපු ඇත දන ගැහුවා එතනේ. මෙන්න මේක පාලනය කරගන්න පුතේ මේ දබරේ පාලනය කරගන්න. අහෝ උතුම් මිනිසෙක් මේ දබරේ පාලනය කරාද? ඔහු උතුම් මිනිසෙක්. ඊට පස්සේ මතක තියාගන්න මෙන්න මේ උතුම් මිනිසෙක් කියන පුරුදු වෙන්න. කොහොමද උතුම් මිනිසෙක් කියන්නේ? මේක පාලනය කරන්න පුළුවන් නේ කපල කොටලා තලාලාද? ඈ මේක පාලනය කරන්නේ ડોක්ටර් කෙනෙකුට කියලා කම්බි දාලා හරි ගසලා නවන්න පුළුවන්ද? නැහැ. සීල සමාධි ප්‍රඥා ශේත්‍රය හරහා ගිහිල්ලා මේ දබරේ නතර කරගන්න. අන්න ඒ ආර්ය පුජ්‍යලයන් ගමන් කරන මාර්ගයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට කියනවා සීල සමාධි ප්‍රඥා ශේත්‍රය කියලා. නැත්නම් කියනවා භාවනාදී කුසල ධර්ම කියලා. අන්න ඒ ටික කරගෙන යනකොට මේක නිකම්ම මෙල්ලලා මේ සිත උඩට මෙහෙනව පහත් වෙනවා. අහෝ මේ කර්මෙන් ඉවත් වෙන්න ඇත. හොඳයි පුතේ. නම්